දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධලිවිලි මෙනෙහි කිරීම. පිලිප්පි පොතේ දෙවැනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. සතුට තිබෙන්නේ අත්පත් කර ගැනීම තුලින් කියන ආකල්පෙන් වැඩ කරන සමාජයක් වර්තමානයේ අපිට දකින්නට පුළුවන්. ඒ නිසා අනිත් එක්කෙනා ගැන අවධානය දෙනවට වඩා සලකනවට වඩා තමන් විසින් තමන්ගේ සතුට සඳහා ක්‍රියා කිරීම වර්තමාන සමාජය තුළ අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. නමුත් පිලිප්පි පොතේ දෙවැනි පරිච්ඡේදයේ දෙස බැලුවාම අපිට පේන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතය අන් අය උදෙසා කැපකිරීම තුළින් එහෙම නැත්නම් තමන්ව යටහත් කිරීම තුළින් යටහත්කම තුළින් කටයුතු කිරීම තුළින් ජේසුස් වහන්සේ උන්වහන්සේගේ උත්කෘෂ්ඨභාවයට පත් වෙනවා කියන ආකාරය. ඒ පසුබිම ඉඳගෙන පාවුල්තුමා දෙවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය ඇතුළේ කතා කරනවා තම තමාට වඩා අනිත් අය උතුම් යයි සලකමින් විශේෂයෙන් යටහත්කමින් සිතන්න කියලා. ඉතින් අපි යටහත්කම පැලඳගෙන කටයුතු කරනකොට අනිත් අය උතුම් කොට සලකනකොට ඒ ඔස්සේ ඒ අයගේ වර්ධනය දියුණුව දකිනකොට අපිට සතුටු වෙන්නට පුළුවන්. ඉතින් අද ඔබත් මමත් මේ යටහත්කම පැලඳගෙන අනිත් අය උතුම් කොට සලකමින් ක්‍රියා කරමු. ඒ ඔස්සේ අපිට ඔබට මට සතුට අත්පත් කරගන්නට පුළුවන්. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි.